මේ සමාන්තර ශ්‍රේණියේ ගාන පොඩ්ඩක් ආයෙ පොඩ්ඩක් කිව්වොත් අවශ්‍ය සමීකරණ ටික හොඳට බලා ගන්න. මේක තමයි වැදගත්ම සමීකරණය. A ධන n ඍණ 1 වරක් d. හරි. ඔය පද ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. A කියන්නේ පළවෙනි පදය. හරි. d කියන්නේ පොදු අන්තරය. හරි. ඒ කියන්නේ වෙනසනේ. ඔය වැඩි විවිධ යන්නේ අඩු විවිධ යන්නේ ඒ වෙනස. හරි. එතකොට මේ අවස්ථාවට අදාළව අපි මේක සුළු කරලා ගත්තා. tn සමානයි 3n ධන 4කින්. මේක අනුක්‍රමය බැලුවොත් තිබ්බේ 7 10 13 ඔහොම තිබ්බේනේ 16 19. දැන් ඔය ටික ගිහිල්ලා දැන් මට කියන්න හරි දේවල් කීපයක් අවශ්‍යයි. මෙතනින් කොහොමද 10 වෙනි පදේ ගන්න? මේක හොඳට බලන්න. 10 වෙනි පදය. 10 වන පදය. 10 වන පදේ කියන්නේ T10. මේක හොඳට බලා ගන්න. හරි. ඒක එකක්. ඒක හොයන්න ඕනේ. ඒක හොයන්න පුළුවන්. හරි කොහොමද? n වලට 10 දැම්මම හරි. මේ සමීකරණේ n වලට 10 දැම්මම හරි. ඒතර T10 සමාන මේ n තියෙන තැන් වලට මම 10 දානවා. හරි. 3 වරක් 10 ධන 4. එතකොට එනවා 30 ධන 4 34යි කියලා එනවා. ඒ දේ ගොඩක් දරුවන්ට පැහැදිලි. හැබැයි දැන් සමහර වෙලාවට අහනවා මෙහෙම. පොඩ්ඩක් ඉන්න බලන්න. 49. හරි. 49 වන පදය පුළුවන් හොයන්න නේද? 49 වන පදය කියන්නේ T49. ඒක හොයන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ඒක හොයන්න පුළුවන්. n වලට 49 දැම්මම උත්තරේ එනවා. සමහරවිට 49 වෙන්නේ කීවෙනි පදයද? අන්න තියෙනද ඒක වෙනස්. 49 වෙන්නේ කීවෙනි පදයද? 49 දැන් මෙතනදී අහන්නේ මේ පාර. සිසුන් 40 දෙනෙකු සිටින්නේ කීවෙනි පේලියේද? අන්න ඒ වගේ. 49 වන්නේ කීවෙනි පදයද? කීවෙනි පදයද? 49 කීවෙනි පදයද? ඒක ගන්න කොහොමද? එතකොට බලන්න මෙතන tn 49 වෙනවා. ඔයා හොයන්න ඕනේ n කීයද කියලා. ඒ කියන්නේ මෙහෙම ලියාගෙන ගියාම එක තැනකදී 49 ලැබෙනවා. හරිද? එක තැනකදී මෙතන 40 මෙතන 49 එනවා. අන්න මේ අගය තමයි අහන්නේ. t කීයද කියලා තමයි අහන්නේ. t49 කියන්නේ මොකද්ද? ඒක වෙන දෙයක්. ඒ කියන්නේ මෙහෙම ලියන් ගියාම 49 වෙනි පදය. t49 49 වෙනි පදය. ඒක හොයන්න පුළුවන් අපිට ලේසියෙන්ම නේ. මෙතන n 49 දාලා ඒක ගන්න පුළුවන්. එතන අපි එකත් හොයලමුකෝ. t49 සමානයි 3 වරක් 49 ධන 4. ඒතර 147 ධන 4 151යි කියලා එනවා. දැන් මෙතන මේ වෙලාවේ tn 49යි. ඒතර අපි ගාව සමීකරණේ තියෙනවා. අපි හොයන්න යන්නේ n. නැකල්. මෙතනින් දැන් n තමා ගන්න යන්නේ. එහෙනම් tn වෙනුවට 49 දාලා මෙතනට n හොයන්න. 49 සමානයි 3යි n ධන 4. එතනින් n හොයන්න පුළුවන්. 4 එහා පැත්තට යවන්න. දෙපැත්තම 3ෙන් බෙදන්න. n සමානයි 15. 15 වෙනි පදය. ඒකේ තේරුම තමයි t15 සමානයි 49යි කියන එක. ওই දේවල් තමයි වැදගත් වෙන්නේ. දැන් එහෙනම් මේ අනුක්‍රමයට සීක්වන්ස් එකට අනුක්‍රමණයට
සංඛ්‍යානුක්‍රමය බලන්න. දැන් මම දේවල් කීපයක් අහනවා. හරිද? එකක් තමා 22 වෙනි පදය හොයන්න. හරි? 22 වෙනි පදය. ඒ කියන්නේ T22 හොයන්න. ආයෙ බලන්න 97 ලැබෙන්නේ 97 ලැබෙන්නේ කීවෙනි පදයේ ලෙසද? එතන අපි අහන්නේ n අගයක්. හරි? ඒතර මෙතනදී tn සමානයි 97යි. ඔයා හොයන්න යන්නේ n. මෙතනදී n සමානයි 22යි. හොයන්න යන්නේ t22. හරි? මේ දේවල් දෙක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. මේ වෙලාවට උචිතයි මේ දේ.